ආයෙ කිව්වා ගෙවල් 20000ක් කොහෙද හැදුවා කියලා. හැබැයි අපිට නම් තාම අහුවෙන්නේ නැහැ කොහෙවත්. ප්‍රේමදාස හදපු ගෙවල් නම් අහුවෙනවා යන තැන. හරි? ප්‍රේමදාසගේ ගෙවල් නම් ඔය යන තැන දැන් අපේ පැත්තේ අපේ බණ්ඩාර විලාසනේ මගේ මදුරගම, මිල්ලගම. දැන් ඔය වගේ මේ ගම්මාන තියෙන ප්‍රේමදාස ගම්මාන. මෙයාගේ මේ තාත්තා හදපු පළවෙනි ගම කොහෙද කියලා දන්නවද? ගල උඩ. අන්න එතන තමයි අලු ටික තියෙන්නේ. ගල උඩ. ගල උඩ වියලුව මැතිවරණ කොට්ටාසේ ගල උඩ වාසනාගම තමයි පළවෙනි ගම ප්‍රේමදාස හදපු ගම. අන්න ප්‍රේමදාස මේ ප්‍රේමදාස හදපු ගෙවල් නම් තියෙනවා. හැබැයි තාම අනුර කුමාර හදපු ගෙවල් නැත්නම් බිම්මල් රත්නායක හදපු ගෙවල් මේ තාම අපිට අහුවෙන්නේ නැහැ. හදලා පෙන්නන්න. හදලා පෙන්නන්න. අර පොළොන්නරුවේ රාජ්‍ය නායකයා ඕගොල්ලෝගේ රාජ්‍ය නායකයාට මේ දිස්ත්‍රික්කය තියෙන්නේ මෙච්චරයි කියලා උගන්වන්න අප්පා. දිස්ත්‍රික්ක 26ක් තුවා මේ මිනිස්සයා. දිස්ත්‍රික්ක 24යි තියෙන්නේ. යටි උගුරෙන් කෑ ගහලා දිස්ත්‍රික්ක 24කින් අපේ රටේ බලය පෙන්න ඉන්දියාවේ දෙකක් එකතු කරලා දන්නේ. හෙට අනිද්දාට තියෙන කච්ච දියු දූපතත් කෙලවලා ගයිද දන්නේ. දැන් විජේ ඇවිල්ලා තියෙන්නේ. විජේ කච්ච දියු දූපතට අර මැතිනීට පින් සිද්ධ වෙන්න ගත්ත. කච්ච දියු දූපතට හෙට අනිද්දා විජය කෙලීද කියලා අපි දන්නේ නැහැ. දැන් හැබැයි ඕගොල්ලෝ කිව්වා වගේම විජෙත් පච කෙලලා ඕගොල්ලෝගේ රත්තරන් දෙනවා අරව දෙනවා කියලා මිනිහත් තරන් තියෙන්නේ. මිනිහටත් හෙට අනිද්දාට විජේටත් කරගෙන යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ මොකද තමිල්නාඩුව නැද්ද? ඒක නිසා